අපේ රටේ මේ සිංහල ජනතාව අතර අමනුෂ්‍ය කොට්ටාස පිළිබඳව විශ්වාස තිබෙනවා. අපේ ඉන්නවා പ്രേත කොටස්. හැබැයි ගොඩක් අය දන්නේ නැතුව ඇති මේ අපේ බුදුදහමේ තුල තිබෙන පටිච්ච සමුප්පාදේ එනවා විඥාන සහ නාම රූප කියලා ධර්මතා දෙකක්. හැබැයි මාලදිවයිනට යනකොට විඥාන සහ නාම රූප කියලා කියන්නේ പ്രേතයෝ දෙන්නේ. මේක වෙන්නේ කොහොමද? මුලින්ම කියනවා නම් මාලදිවයින් බසට කියන්නේ දිවෙහි බස කියලා. රටට කියන්නේ දිවෙහි රාජ්‍ය කියලා. දිවෙහි රාජ්‍යයේ මිනිස්සු පාවිච්චි භාෂාව දිවෙහි බස්. ඒක නෑකමින් සිංහල භාෂාවට ඊටාම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. අර අක්කයි නගයි වගේ. ඒ තරම් කිට්ටුයි. අක්කයි නගයි කිව්වම ජාය මොකුත් නෑනේ. ඒ තරම් කිට්ටුයි. ඉතින් ඒ භාෂාව ඒ පාවිච්චි කළ මුල් අවධියේදී අපේ අකුරු වගේ මේක පාවිච්චි කළා. නමුත් ඊට පස්සේ ඓතිහාසික හේතු නිසා ඒ රට මුස්ලිම් වුණා. අන්න එතකොට කලේ දැන් මුස්ලිම් කියන්නේ අරාබි වචන නිසා අරාබි වචන ලියන්න බෑ මේ අකුරු වලින්. ඒ නිසා අපි අකුරු නවත්තලා ඒ වෙනුවට ඒ අය යොදාගත්ත ඔය දිවි අකුරු. එතකොට මම අර සඳහන් කරපු වචන දෙක එන්නේ අපේ සිංහල භාෂාවෙන් එහෙට ගියපු ඔබේ වචන විතර වචනත් තියේදී වචන සහ අර්ථ සමග සිදුවන විපරිණාමයක් එක්ක. ඒ වගේමයි මම දැනගන්න කැමති අතුරු කතාවක් මේක අපේ නරඹන්නන්ටත් අලුත් දෙයක් වේවි. බොහෝ අය දන්නේ නැහැ. මාලදිවයිනේ අදටත් තිබෙනවා කාලයේ වැලිතලාවෙන් නෙවෙයි ඇත්තම වැලිතලාවෙන් වැසුණු චෛත්‍ය වෙහෙර විහාර. මේ ගැන ඔබතුමාට කියන්න පුළුවන් අදහසක් කිව්වනේ. ඔව්. මේක අපේ මාය නම් එහෙගේ ඒ අය ඉතින් බෞද්ධයෝනේ. පස්සේ අර 14 වෙනි සේවාවේ කාලයකදී මුස්ලිම් අය ඇවිල්ලා මේ රට හරවගත්ත උන්ගේ ආගමට එදා පටන් අර අකුරු ලියන්න ඕන වෙන අකුරු වර්ගයක්නේ අරාබි භාෂාවට කිට්ටු ඒ අකුරු හදාගත්තා ඒකට ගැලපෙන විදියට.